හලෝ ළමයි. ඔන්න අපි කාලෙකට පස්සේ යන්න තීරණය කරා ඇඩ්වෙන්චර්ස් පිරුණ තැනකට. ඒ කරලා අපි තෝරගත්තේ කිතුල්ගල යන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ගමන පටන් ගත්තේ. උදේම අපි පිටත් වෙලා මෙහෙම ගිහින් 8:09 වගේ වෙනකොට තමයි අපි ඒ ඇඩ්වෙන්චර් සෝන් එකට ළඟා වුණේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් උදේ මගේ යාළුවෝ ටිකත් එක්ක මම ගමන පටන් ගත්තේ. අතරමැදදී පොඩි තැන්වලින් අතර කරලා කාලා බීලා තමයි අපි ගමන කරගෙන ගියේ. ඉතින් මෙන්න මේ විදිහට යනකොට අපි කිතුල්ගලට ගිහින් හරිම ලස්සනයි. හරිම කාම් බීච් එකක්, ලස්සන ඇට්මොස්ෆියර් එකක්, හරිම කූල් වෙදර් එකක් එක්ක තමයි අපි මේ ගමන පටන් ගත්තේ. ඔන්න මේ විදිහට අපි කිතුල්ගලට ආවා. මේ තමයි කිතුල්ගල රාෆ්ටිං සෝන් එක. ඊට පස්සේ අපි මුලින්ම පටන් ගත්තේ මෙන්න මේක කරන්න. පටන් ගන්නකොට නම් පුදුම බයක් දැනුනේ. හැබැයි හරිම ෂෝ. මේක එනකොට වටේ පේන view එක so good ළමයි. මේක ගැන එක්ස්පීරියන්ස් කරන්නම ඕනේ. මේක කොහොමද කියලා දැනගන්න. ඔන්න ඊට පස්සේ අපි ජම්ප්ස් වගේක් කරන්න තමයි මේ රෙඩි වෙන්නේ. පොඩ්ඩක් ඉතින් එක්සයිටිං ත්‍රිල් එකකුත් එක තමයි ජම්ප් කරන්නේ. ඔන්න එහෙනම් මම බැන්නා. අවුලක් නෑ ළමයි, මම හොඳින් ඉන්නවා. ඊට පස්සේ මේ විදිහට අපි පටන් ගත්තේ අපි රාෆ්ටිං කරන මෙතනදී අපිට ලිස්සලා යන්න තියෙනවා. අර පැට්නවල වගේ කොහොම හරි ගිහින් වතුරට වැටෙන්නේ. ඉතින් හරිම ෂෝක් මේ ගේම්ස් නම්. ඊට පස්සේ මෙන්න මෙතන තමයි ලොකුම ටාස්ක් එක තියෙන්නේ. ඔන්න අපි පටන් ගත්තා මේ රාෆ්ටිං කරන්න කිලෝමීටර් 5ක් වගේ කාලයක් තුරක් තමයි අපිව මේජර් එකගෙන යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අරකට හිතන්න නැති වෙලාවක රයිඩර්ගේ ප්ලෑන් එකේ හැටියට අපේ බෝට් එක අනිත් පැත්තට පෙරළුණා. හැබැයි බෝට් එකෙන් වැටුනේ අපි තුන්දෙනා රයිඩර්ත් එක්ක මායි තව යාළුවෙකු විතරයි. මෙන්න මේ විදිහට අපි ඒකත් එන් කරලා මේ එන්නේ දැන් අපි රාෆ්ටිං ඩ්‍රයිව් එකේ අන්තිම කොටසට. ඔන්න කොහොම හරි වතුරට පැනලා පුදුම බයක් තිබුණේ ළමයි. මං හිතන්නේ මට වතුරෙන් අපලයිද කොහෙද. ඉතින් මෙන්න මේ විදිහට ඒකත් කරගෙන ඊට පස්සේ උන් අපි ගිය ටීම් එකේ අනිත් අයත් එයාලම ලස්සනටම ආවා. එන්ඩියල්ල මැත්තින් අපිට නම් එන්න බැරි. අපි ගොඩක් බය වුණ නිසා මෙන්න මේ විදිහට තමයි ඉතින් අපේ රාෆ්ටිං ජර්නි එක අපි එන් කරේ. කොහොම හරි දැන් අපි මේ යන්නේ ගෙදර. අපි හවස 5ට විතර දවසක් වගේ කාලයක් ඇතුළත වල්ඩ් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඇත්තටම දවසකින් අපි පාන්දර 4ට විතර තමයි ජර්නි එක පටන් ගත්තේ. අපි 4ට විතර ස්ටාර්ට් කරේ. අපිට යන ගමන් තව යාළුවෝ දෙන්නෙක් පික් කරගෙන තමයි යන්න උනේ. ඒ නිසා ඉතින් කොහොම හරි අපි මෙතනට එනකොට උදේ 9 වුණා. ගේම්ස් ටික ඔක්කොම ඉවර වෙනකොට 1 විතර වුණා. ඊට පස්සේ අපි ෂේප් එකේ වොෂ් එකක් දාලා අපිට ටී එකක් එතනින් හම්බුණා. ඊට පස්සේ ඒකත් අරගෙන අපි ලන්ච් ගන්න ආවේ පිටින් එන ගමන් ආයේ අපි කොළඹට එන ගමන් ලන්ච් ගමු කියලා කතා වෙලා තමයි ආවේ. ඉතින් ඔන්න අපි මෙන්න මේ විදිහට අපි අපේ රාෆ්ටිං ජර්නි එක මේ විදිහට තමයි එන් කරේ. ඉතින් හරිම එක්සයිටිං. යන්න කලින් පුදුම බයක් තිබුණේ. ඇත්තටම කිව්වොත් මම මගේ ජීවිතේ ෆස්ට් ටයිම් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගත්තේ. ඇත්තටම කිව්වොත් ඒක මාරම එක්ස්පීරියන්ස් එකක් ළමයි. ඔයාලත් අනිවාර්යෙන් try කරන්න. ආයෙම මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්නම්. මතක් කරලා subscribe කරන්න අමතක කරන්න එපා. Major Sue, thanks. Bye bye.